කාටකුරුල්ල කතාවට ගොඩක් ආදරය කරන ඔයාලව ගොඩාක් ආදරෙන් මගේ channel එකට පිළිගන්නවා. සුපුරුදු පරිදි අදත් මම ඔයාලට කතාව ඉදිරියේදී වෙන්න පුළුවන් කොටසක් ගැන guess එකක් කරන්නයි අද සූදානම් වෙන්නේ. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා ඔයා කැමති නම් මේ වගේ වීඩියෝස් බලන්න අපිත් එක්ක අපේ channel එක subscribe කරලා එකතු වෙන්න කියලා. හරි. අපි යමු අද වීඩියෝ එකට. මම අද කතා කරන්න සූදානම් වෙන්නේ කෙවින්ගේ තාත්තා හදිස්සියෙම නුරානුත් ළඟින් තියාගෙන කෙවින්ට ඇමතුමක් ගන්න හේතුවක් ගැන. කෙවින් ඇමතුමට උත්තරයක් ලබා දෙන්නේ නිම්නාවිවත් ළඟින් තියාගෙන. හැබැයි තමන්ගේ තාත්තත් එක්ක කතා කරනකොට නිම්නාවිට මොනවා හරි වැරදි දෙයක් හිතෙයි කියලා ලොකු බයක් කෙවින්ගේ හිතට ඇතුළු වෙන්න පුළුවන්. ඉතින් එන්නේ ඒක නිසා නිම්නාවිව මොකක් හරි හේතුවකට ගේ ඇතුළට යවලා කෙවින් මේ කතාව ඉදිරියට කරගෙන යයි කියලා අපිට කියන්න පුළුවන්. කොහොම වුණත් තාත්තා මෙන්න මේ වගේ කතාවක් තමයි මේ වෙලාවේ අහන්නේ. ඔයා දන්නවා ඒ තමයි කෙවින්ගෙන් අහන්නේ මොන වගේ හේතුවක් නිසාද නුරාන්ව පැහැරගත්තේ කියන එක. ඉතින් පහුගිය කාලේ නුරාන් තමන්ට කරලා තියෙන කරදරවල හැටියට පැහැර ගන්න නෙමෙයි මරලා දාලත් මදි කියලා කෙවින් මේ වෙලාවේදී කියයි. මොකද කෙවින්ට ලොකු කේන්තියක් ඇති වෙනවා මේ වෙලාවේදී තමන් නොකරපු දෙයකට කෙවින්ව ආපහු අල්ල ගන්න හදනවා කියලා. ඉතින් මෙන්න මේ නිසා තමයි කෙවින් මේ වෙලාවේදී තීරණය කරන්නේ නිම්නාවිව පැහැරගත්තේ මෙන්න මේ නුරාන් කියලා කියන්න. ඉතින් ඔයාලට මේ කොටස කතාවේ සිද්ධ වෙයි කියලා හිතනවාද? ඉතින් ඔයාලට හිතන දේ කමෙන්ට් එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා.